මල් පීපුනා
බුදු බව පතයින්දා සිරිපාද වැන්දා ඔබගේ ගුණ කන්දා මෙන්න ඔබේ සිරිපාද වැන්දා නමෝ වරං බුදු බව පතයින්දා ඔබගේ ගුණ කන්දා මෙන්න ඔබේ සිරිපාද වැන්දා බුදු බව පතයින්දා ඔබගේ ගුණ කන්දා මෙන්න ඔබේ සිරිපාද වැන්දා නමෝ වරං බුදු බව පතයින්දා ඔබගේ ගුණ කන්දා මෙන්න ඔබේ සිරිපාද වැන්දා නමෝ වරං බුදු බව පතයින්දා ඔබගේ ගුණ කන්දා මෙන්න ඔබේ සිරිපාද වැන්දා පතයින්දා ඔබගේ ගුණ කන්දා මෙන්න ඔබේ සිරිපාද වැන්දා බුදු බව පතයින්දා ඔබගේ ගුණ කන්දා මෙන්න ඔබේ සිරිපාද වැන්දා බුදු බව පතයින්දා ඔබගේ ගුණ කන්දා මෙන්න ඔබේ සිරිපාද වැන්දා සව්වත්නෙන් ගහනත් සවම් බල දෙවොත් වෙංගල්ලුමා මිදදත් මේ පොත් දෙමෙම බහා දෙව් සබා දෙත්වා දිගා සෞසිරිය චන්ද්‍ර භාස්කර විශ්වපාල වරුණක ප්‍රේතාදිපා දිග්‍රහක ස්වාමීන් හස්ති බලන්දරං බලදරං පූර්වං දොතේ මංගලං මන්නතත්න සේස සත්න එක්ගත් ත්‍රිසුලත් එකත් වන එකත් යොත්වං අතත් සේස තත්න කල් රකින්න
පිරිවට ඇඳී ඉස දිව දත මැද සතොස සිරිකත් නිසි ලෙස සඳුන්ගෙනා මෙම මල් පුලත රිසියනා බංසඳුවා විසිතුනෝ ආරාධනා නවරිවරෝ සඳුවා විසිතුරෝ ඔදොම් බිබිසන ඔංසල් රොසිවර ආතපතිනි ගාන දෙවියා මොල්කර කියා මදන් මල් පුටුවේ විසඳර රැගෙන පුටුව පෙර වැඩය එලාලා රැගෙන හිට රාඹ කොළ ආදෝරාලා දිල ගරණ යාග මාය පුටුව සාදාලා තොසකර දුන්නේ සඳුනොත පුද කොට තොසකර කරන යාග සිරි දේවිගේ බලයට වාමේ අංගුලිමාලංජ දක්ෂිනේච යොත් ගණේශ්වරං කරන්නේ 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 මෙම මල් පුලත් අඩුවේ දකුණු දිබ්බාගෙහි වැඩ වාසය කරන්නේ කරන්නේ
පොඩොවේ යහන සිරේ යාදෙවියානේ නොලතා පාඩ පාඩෝරෙන් සරසා සිට අඩියායේ ආයු බඩන්නට බාරනරල් අවරි පොදාන්නේ නේ එනමයෙන් සැම දෝස හරිනේ
කවුරුද වනතු පිටමලල රජුගේ නියම දාපුර ඇසනහන වෙදිහන පිදී ගුන් අතුරිය මහඳ කොම්බෝරන හඳ කියම් හෙදවල මදක කුයිනමුල
සතොසිංහා සිරිදී පාරාටුව නිදියා පරකදේග වැජතෝ කාටුව බබරපන්ති උඩ පල මුසිමාලේ පදති පුදති දේවි යන්ට දේවේලේ පිපුණ මලට වෙත බඹරිඳු වාලේ දින දින නොදෙටි තබාලේ මොදොන් නැමැති පාහිය ගොමුවේ මුල නොදොන් එඩායගේ කුඩගෝවිල් වල නොදොන් එඩායගේ කුඩගෝවිල් වල යාකොන්ට නායක ඉරුගල් දෙවි මුල
පසු වන රුවටා මල්යහනාවේ සතපෙන තාලනා
අනිත් අපේ ඉතින් අනිදරවල සහභාගී වෙලා කටයුතු ඉල්ලමින් මේ ඉතිරි මහත් ආරාධනා කරනවා පිරිස ඉදාම කිනි ඉක්මනින් හඳුනා දෙන්න කියලා. විහාරාධිපති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අද දින ජයාංගනී නෘත්‍ය රංගායතනයේ හලේලි මංගල්‍ය පූර්ව චාරිත්‍ර ඉටු කරන අපේ ගුරු ඇතුළුතුමන් අජිත් නිසාන්ත ගුරුතුමන් ඇතුළු සියලුම ශිල්පීන්ගෙන් අවසරයි සමන්ත චන්ද්‍රසේන අපේ ආදරණීය ගුරුතුමන් ඇතුළු සියලුම බෙරවාදන ශිල්පීන්ගෙන් අවසරයි ජයාංගනී නෘත්‍ය රංගායතනයේ කලායතනාධිපතිතුමිය එහෙම තමයි නම් ඉස්සෙල්ලාම අවසර ගන්න වෙන්නේ කලායතනාධිපතිතුමිය ජයාංගනී ආදරණීය ගුරුතුමිය ඒ වගේම අපේ ආදරණීය සහෝදරයා මේ කලායතනයේ පවත්වාගෙන යන ශවි ශක්තිය දෙන අපේ ආදරණීය කලා ශිල්පියා ශාලික මහත්මයා ඒ දෙමව්පියෝ හෙට දින අභිනවයෙන් හිසවෙස් සහ සීසාවරණ තියෙන ආදරණීය දුවදරුවන් සහ දෙමාපියන් ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි අපේ චතුරාංග මහත්මයා රෝරාජනේ ඒ මාධ්‍ය ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි මම සූදානම් වන්නේ අද මේ පූර්ව චාරිත්‍ර සහ හෙට දිනේ මේ කලෙලි මංගල්‍ය සඳහා සහභාගී වෙන සියලුම ශිල්පීන් ආදරණීය දෙමව්පියන්ට දරුවන්ට හඳුන්වලා දෙන්න. ඒ නිසා මම ආදරණීය දෙමව්පියන්ගේ දරුවන්ගෙන් ඉල්ලා හිටිනවා පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා මේ අද ඇවිල්ලා ඉන්න කලා ශිල්පීන් කවුද කියලා පොඩ්ඩක් දැනගන්න ඔබේ අනාගතයේ එය සෑහෙන්න වැදගත් වෙයි ඒත් එක්ක මෙතන ඉන්නවා වෙන්න පුළුවන් සමහර දෙමව්පියෝ නැටුම් කරලා කාටද හරි ගියේ මේ ගුරුතුමාගේ උවමනාවට ඒ ගුරුතුමියගේ උවමනාවට නැත්තම් දරුවාගේ කරදරේට එහෙම නැත්තම් එහා පැත්තේ ගෙදර දරුවා වෙස් තියනවට අන්නේ වෙනුවට මේ කටයුතු සඳහා සහභාගී වෙන දෙමව්පියෝ ඉන්නවනේ එහෙම ඕන තරක ඉන්න මගේ කලාවේදීත් ඉන්නවා ඒ නිසා මේ හඳුන්වලා මේ ඇවිල්ලා ඉන්න ශිල්පීන් කවුද කියලා මේ නැටුම් කරලා මේ කලාව කරලා මේ සංස්කෘතිය කරලා ජීවිතේ ගොඩනගාගෙන තියෙන අය කවුද මේකේ නිවැරදි මාර්ගය මොකද්ද කියලා දැනගන්න පුළුවන් මේ ඉන්න ශිල්පීන් කවුද කියලා හඳුනා ගත්තාට පස්සේ ඒ නිසා මම බොහොම කෙටියෙන් ගුරුතුමා කිව්වා වගේ බොහොම කෙටියෙන් මේ ශිල්පීන් හඳුන්වලා දෙන්නම් මුලින්ම මම හඳුන්වලා දෙන්නම් මේ අද කටයුත්තේ ඉස්සෙල්ලා දෙමව්පිය දරුවෝ අහගන්න මේ හඳුන්වලා දෙන අය මොනවද කරන වෘත්තිය මොකද්ද දැන් සමහරව හිතාගෙන ඇති මේ බයිසිකලයක හරි බස් එකේ පයින් ඇවිල්ලා බෑග් එකක් එල්ලගෙන බෙරයක් එල්ලගෙන මොකද්ද මේගොල්ලෝ කරන්නේ මේවා කරලා ජීවත් වෙන්න පුළුවන්ද එහෙම කියලා බලන්න මම හඳුන්වලා දෙන්නේ අය මොනවද මොන වගේ වෘත්තිවලද ඉන්නේ කියන කාරණය බුදුමුන්නාසලාට මම හඳුන්වලා දෙන්නම් මුලින්ම මේ ශාලික මහත්මයාගේ ආදරණීය ගුරුතුමා අද මේ කටයුත්තේ මූලිකයා තමයි මේ බොහෝ පිරිසගේ ආදරණීය ගුරුතුමා මේ පුංචියට හිටියට මේ අපේ හැමෝගෙම ගුරුතුමා අපේ මේ සමන්ත චන්ද්‍රසේන බෙරවාදන ශිල්පියා හැරෙනකොට අනිත් හැමෝම දන දෙක තියලා වදින ආදරණීය ගුරුතුමා තමයි මේ ඉන්නේ ඔබේ ආදරණීය ගුරුතුමා ඔයාගේ සර්ට පස්සේ එහෙම නැත්නම් සර්ට ඉස්සෙල්ලා වදිනවා නම් වදිනවා මේ ගුරුතුමාට ඊට පස්සේ මේ තමයි රත්නපුර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංස්කෘතික නිලධාරීතුමා. ඔබ අපි කවුරුත් දන්න කූරගල සාක්‍යසිංහ කලායතනයේ කලායතනාධිපතිතුමා. එක්කෙනාගෙනමයි මේ කියන්නේ. බලංගොඩ ඉබුල්පේ සංස්කෘතික මධ්‍යස්ථාන දෙකේම නර්තන උපදේශකතුමා. මේ උඩරට නර්තන කලාවේ රත්නපුරේ නැත්නම් මේ ප්‍රදේශයේ ඉන්න ජ්‍යෙෂ්ඨයා මේ චාරිත්‍ර රත්නපුරේ නැති කාලෙක මේවා අපටත් පුරුදු පුහුණු කරගෙන අරගෙන යන්නට ඒ මූලික අත්විවරණ දාපු ආදරණීය ගුරුතුමා දැනට අපේ පළාතේ අපි සබරගමුවේ කිව්වට අපේ ගිය කිලා යන පහම්මඩු ශාන්ති කර්මය දැනට කරගෙන යන්න අලුත් පරපුරේ කවුරු හරි ඉන්නවා නම් මේ හැරෙනකොට තව ඊටාම ජ්‍යෙෂ්ඨ වයෝවෘද්ධ ගුරුතුමාලා දෙන්නෙක්ින් පමණයි ඉන්නේ ඒ දෙන්නා හැරුණකොට ඉන්න ගුරුතුමාලා දෙදෙනෙක්ගේ එක් ගුරුතුමෙක් තමයි මේ අජිත් නිසාන්ත ගුරුතුමා. ඇතිද කිව්වා?
එක්කෙනෙක් මගේ ආදරණීය ගුරුතුමා මම නටන්නේ එතුමා නිසා. ඕගොල්ලන්ගේ ආදරණීය සර්ත් නටන්නේ ඒ නිසා. ඔයාලත් හිටක් ඉසවිස් පදින්නේ මේ ආදරණීය ගුරුතුමා නිසා. ඉතින් අපි පුංචි අත්පොළ සන්නාදයක් දීලා පිළිගමු. රත්නපුර ජාතික නිවාස සම්මානධනාධිකාරී නැටුම් නිසා තමන්ගේ රැකියාව සොයාගත් ආදරණීය ගුරුතුමෙක් ශිල්පියෙක් ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියෙක් තමයි අද බලංගොඩ නැටුමක් තියෙනවා නම් තියෙන්නේ මෙතුමා නිසා. එතකොට මම එතුමා මේ විදිහට හඳුන්වලා දෙන්නම්. මම මේ පැත්තේ ඉඳන් වෙන්නම් කමක් නැහැ නේද? මම ජ්‍යෙෂ්ඨත්වයේ පිළිවෙලට හඳුන්වලා දෙනවා නම් මෙහෙම එක ශිල්පියෙක් ඉන්නවා මම එතුමා හඳුන්වලා දීලා අනිත් පැත්තට යන්නම්. ඊට පස්සේ අපේ සමාන්ත චන්ද්‍රසේන ආදරණීය ගුරුතුමා මම චුට්ටක් ඉස්සරහට එන්න කියලා ආරාධනා කරනවා. මේ තමයි ඉන්නේ ජ්‍යෙෂ්ඨම මෙරවාදන ශිල්පියා සමාන්ත චන්ද්‍රසේන ආදරණීය ගුරුතුමා. මෙතුමා කිරියල්ල ප්‍රදේශයේ තමයි මෙතුමාගේ ගම් ප්‍රදේශය. අපි කවුරුත් දන්න සාන්ත දිසානායක ඇදුරුතුමන්ගේ ජ්‍යෙෂ්ඨම ගෝල රත්නය. මෙතුමා මේ පෙර හදන්න නිර්මාණය කරන්න නර්තන ඇඳුම් ආභරණ නිර්මාණය කරන්න ඒ වගේම අපි ඔබ කවුරුත් දන්න වෙඩින් ඩෙකරේෂන් ආදී කටයුතු කරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කලක් සේවය කරලා මේ මාස දෙක තුනකට මැත්තේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඒ නර්තන ගුරුවරුන්ගේ උපදේශකතුමා විදිහට කටයුතු කරපු නැටුම් නිසා දැනට විදේශ සංචාර කීයක්ද කියලා නම් මම දන්නේ නැහැ. ඉපමණකට ගණනකට සහභාගී වෙලා තියෙන දිවයිනේ ප්‍රවීණ පෙළේ නර්තන වේදිකයෙක් වෙන රවිබන්දු විද්‍යාපති ඒ ආචාර්යතුමාගේ නර්තන කණ්ඩායමට යාපරණ සකසන නිර්මාණ ශිල්පියා ඇතිද කිව්වා. සමන්ත චන්ද්‍රසේන මෙතන ඉන්න ජ්‍යෙෂ්ඨම උඩරට පහතරට සබරක වීරවාදන තුනම ප්‍රවීණයෙක් තමයි සමන්ත චන්ද්‍රසේන ආදරණීය ගුරුතුමා. එතුමාත් හඳුන්වලා දෙනවා. අපි මේ පැත්තට යන්නේ මොකටද පැත්තට කියලා නේද? අපිට දාඩි දාන පෙරගෙවි මේගොල්ලෝ ගැන කියනවා. ඊළඟට මම මේ ජ්‍යෙෂ්ඨත්වයේ පිළිවෙලට හඳුන්වලා දෙන්න අපේ වසන්ත මහත්මයා චුට්ටක් ඉන්න ඉස්සරහට බොහොම නිහතමානී කලාශිල්පියෙක්. අපේ මගේ ආදරණීය ගුරුතුමන්ගේ ගෝලෙ අපිට මෙලවහා දිනේ කරන්නේ අපි එකට ඉගෙනගත්ත වසන්ත කුමාර මහත්මයා හොඳට අස්තක කියන්න පුළුවන් ප්‍රවීණ ගැටබර වාදක ශිල්පියෙක්. ඕගොල්ලෝ දැක්කා බලංගොඩට රත්නපුරේ ඉන්න ප්‍රවීණී බොහොම හැබයිට නිහතමානී කලාකාරයෙකුතුමා. මට වඩා ඔය දැන් රැවුල වාගේ හිටියට මට වඩා ලස්සනට නටන්න පුළුවන්. අපි වගේ නෙවෙයි නටන්න නැද්දත් බොහොම ලස්සන බොහොම නිහතමානී හොඳ මේ හදල පේගිරිවේ චාරිත්‍රය පිළිබඳ හොඳට පාඩම් තියෙන වසන්ත කුමාර මහත්මයා තමයි හොඳ ගොවි මහත්මිය. එතුමා හොඳ ගොවි මහත්මෙක් වැවිලි කරුවේ. ඔව් ඉඩම් පිළි වැවිලි කරුවේ කොහොමද කියන්නේ ඈ? ඒකයි කියන්නේ මේ කලාව සෑහෙන වටිනවා. ඉතින් වසන්ත මහත්මයා මම ඊළඟට හඳුන්වලා දෙනවා. ඊළඟට ප්‍රියන්ත මහත්මයා ප්‍රියන්ත වීරසිරි මහත්මයා මේ ඔබේ ගම් ප්‍රදේශයේට යාවත නළුවෙල ප්‍රදේශයේ තමයි මෙතුමා සුමීර වාද්‍ය වාදන නිෂ්පාදනය කරන්නේ. මේ ගහන ගැටපෙර වාදනය කරන්නේ මෙතුමාට පේන්න ඕනි ගස් විතරයි. ගස් දැක්කාම මෙතුමා ගස්මා බෙර බවටපත් කරනවා. ඒක බෙර ලියවලා බෙර හාරලා බෙර ගොතලා ඒ කටයුතු කරන ගොඩාක් අයට බෙර ගොතන්න හදන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි බලන්නට වෙන්නේ ඔච්චරයි. ගස් බෙර බවටපත් කරනවා. ඒ වෘත්තියේ ඒ හැකියාව මේ තුලින් තමයි. ඒකට එතුමාගේ වෘත්තිය ඒක. මේ බලංගොඩට රත්නපුරට මේ ලංකාව පුරාවට බෙර නෙවෙයි හැම වාදන ශිල්පියක්ම වාදන පාට හදනවා. මම මෙහෙම කිව්වට කමන්නේ මේ ගිය සතියේ විතර මට ලක්ෂ 2ක විතර බඩ දුන්නා. එතකොට හොඳයි නේද මේ වෘත්තිය ඈ නැටුම් හොඳ නැහැ කිව්වට. එතකොට ඒව වාදන පාට නිෂ්පාදනය කරන ප්‍රවීණ ගැටපෙර වාදන ශිල්පිය මහත්මයෙක් තමයි මෙතුමා. ඊළඟට අපේ උදේ මහත්මයා උදේ සම්පත් මහත්මයා එනකම් ඊළඟට අපේ තරිදු මහත්මයා රත්නපුර අපේවර්ධන නිලමේ ආදරණීය ගුරුතුමාගේ පුත්‍ර රත්නය ඒ ගලුකාගම පරපුරේ ප්‍රවීණ ගැටබෙර දවුල් වාදන ශිල්පීය මහත්මයෙක්
මෙතුමා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ රත්නපුර කාර්යාලයේ තමයි මෙතුමා සේවය කරන්නේ රත්නපුර ප්‍රදේශයේ. ඊළඟට මේ ඉන්නේ උදේ සම්පත් මහත්මයා. මෙතුමා නම් දන්නවා මේ රත්මල වින්න ප්‍රදේශයේ පහුගිය කාලෙත් ඔයගොල්ලන්ට ඇවිල්ලා නටන්න බෙර වාදනය කරපු ප්‍රවීණ ගැටබෙර වාදන ශිල්පී. ගැටබෙරනේ උඩරට පහතරට සබරගම තුනම වාදන ශිල්පී මහත්මයෙක්. ඒ වගේම මේ වගේ යහන්තරන් හදන්නත් පුළුවන්. සමන්ත මහත්මයාට හදන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ යහන් නිර්මාණය කරන්න පුළුවන්. හොඳට හයිය ගායට අපිට බෙර ටිකක් ගහලා දෙන්න ඉන්න. ඒ වගේම මේ බෙර වාදන මේ ගැටබෙර හදා ගන්න. දැන් ඔයගලන්ට උවමනාවක් එයි. අලුතෙන් බෙරයක් හදා ගන්න, කැඩිච්ච බෙරයක් හදා ගන්න. නළුවෙලට කියුත් අලුත් බෙරයක්ම ගන්න පුළුවන්. කැඩිච්ච එකක් තිබුණොත් හදා ගන්න පුළුවන්. එතකොට මේවා පිටට යන්න අවශ්‍ය නැහැ. මේ බලංගොඩ තුලම අපේ ආදරණීය ගුරුතුමන් මේ සම්පත් නිර්මාණය කරලා තියෙනවා. එතකොට උදේ සම්පත් මහත්මයා තමයි මේ ඉන්නේ තුමත් බොහොම ගෞරවයෙන් හඳුන්වලා දෙනවා. ඊළඟට උපේන්ද්‍ර මහත්මයා ප්‍රවීණ ඉන්න චුට්ටක් ඉස්සරහට. මෙතුමා ඒ වගේම ඔය උඩරට පහතරට සබරවම් කියන වාදන භාණ්ඩ තුනම හසුරවන්න පුළුවන්. හොඳට නලාපෙ බින්නට පුළුවන්. දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නර්තන කණ්ඩායමේ තමයි එතුමා සේවය කරන්නේ උදේ සම්පත් උපේන්ද්‍ර මහත්මයා. එතුමාත් බොහොම ගෞරවයෙන් හඳුන්වලා දෙනවා. ඊළඟට ඔය පැත්තේ පළවෙනියට ඉන්නවා චමින්ද මහත්මයා. මෙතුමා ශ්‍රී ලංකා යුද හමුදා නර්තන කණ්ඩායමේ තමයි සේවය කරන්නේ ප්‍රවීණ වාදන ශිල්පියෙක් විදිහට. මෙතුමාගේ අයියන්ටි මේ ප්‍රදේශයේ බොහොම ප්‍රවීණ අතුරු මහත්මයෙක් නලින්ද මහත්මයා කවුරුත් දන්න. එතුමාගේ මලනුවන් තමයි මේ ඉන්නේ. පොල්ති මේ ප්‍රදේශයේ තමයි මෙතුමාගේ ගම්මානය. එතුමා ගාවට ජීවිත ඔයගොල්ලෝ කියනකොට ඔය මගුල් බෝරුවක් එම හදාගන්න ඇඳුම් ටිකක් එම නිලමේ ඇඳුමක් එම අඳ ගන්න පුළුවන්. මේ වෘත්තිය නිසා උඩ නගාගත්ත මතක තියාගන්න මේ හැම හඳුන්වලා දෙන හැම ශිල්පියාම වෘත්තීන් දෙක තුනක් කරනවා. ඊළඟට දැන් මෙතනට පැමිණිච්ච අපේ ආදරණීය වාදන ශිල්පී මහත්මයා ඉන්දික මහත්මයා. තව නමක් තියෙන එක මම කියන්නේ නැහැ. අපි ආදරයට කියන නමක්. එතුමාට කියනවා. එතුමා ප්‍රවීණ වාදන ශිල්පී මහත්මයෙක් මේ බලංගොඩ ප්‍රදේශයේ ඉන්න. එතුමා දැනට වෙනත් රැකියාවක් කරන ගමන් තමයි මේ කටයුත්ත නිලයි. ඔව් එතුමා නම් මාසිකයෙන් විතර ලංකාවෙන් පැහැර වෙනවා. ඉතින් ඒ අවසාන දක්වා හරියක් වාදනය කරන්න පුළුවන් නම් මේ වැඩවිල සහභාගී වෙන ඉන්දික මහත්මයා ඊගාවට හඳුන්වලා දෙන පොම්බර ඊගාට චානුක පිටුටක් ඉස්සන් අපේ උදේ මහත්මයාගේ ආදරණීය ඕවල් භාගයේ දැනට අනුකූල කලා ශිල්පියෙක්. දැනට මේ කලාව ශිල්පය ඉගෙනගෙන මේ උදේ සම්පත් මහත්මයාගේ තවම ඉගෙන ගන්නමින් පවතින හොඳ ගමනක් යන්න පාරමකාරක කියලා අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේක ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒවත් ඉගෙනගෙන චනුක මහත්මයා හඳුන්වලා දෙන්නම්. ඊළඟට මම මේ පැත්තට යනවා රුවන් තිසාර මහත්මයා අපිත් එක්ක එකට මේ නාට්‍ය ශිල්පී අඳිනාකෝ මගේ ගුරුතුමත් එක්ක අපටත් වඩා හොඳට මේවාට ආඩම් තියෙන අද ඇදුරුතුමෙක්. අපි ශිල්පියෝ එතුමාලා ඇදුරුතුමාලා. රුවන් තිසාර ජයරත්න මහත්මයා අපේ ආදරණීය ගුරුතුමන්ගේ ජ්‍යෙෂ්ඨ ගෝලයෙක්ගේ එක් අයෙක්. මෙතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ සේවය කරලා නර්තන කණ්ඩායමේ නිලධාරී මහත්මයෙක් විදියට මීට මාස 2කට කලින් විශ්‍රාම ගත්තා. තව අවුරුදු 42යි වුණාට විශ්‍රාම දැන් අරන් ඉන්නේ අවුරුදු 22ක් සේවය කරලා ඊටාම වාදන ශිල්පී මහත්මයෙක්, නර්තන ශිල්පී මහත්මයෙක්, ඇදුරු මහත්මයෙක් බලංගොඩ කිරිපැටි දැන ප්‍රදේශයේ තමයි දැනට මෙතුමා මීගමු ප්‍රදේශයේ තමයි පදිංචි වෙලා ඉන්නේ. තාවකාලිකව ඉතින් මෙතුමාත් බොහොම ගෞරවයෙන් ඔබ තමුන්වහන්සේලාට හඳුන්වා දෙනවා. මේ ශිල්පය මේ රත්නපුර ප්‍රදේශයේ කවුරුත් නැති කාලෙක අපේ ගුරුතුමන්ට හයියක් වෙලා ගුරුතුමන්ටත් වඩා උනන්දු වෙලා හොයාගෙන පාඩම් කරලා අද එතුමා නිසා තමයි මේක රැකිනේ මේක බලංගොඩට නැත්නම් රත්නපුරට අරගෙන ආවේ රුවන් තිසාර මහත්මයා බොහොම ගෞරවයෙන් ඔබ තමුන්වහන්සේලාට හඳුන්වලා දෙනවා. ඊළඟට අසේල මහත්මයා
මෙතුමා අබේවර්ධන නිලමේ ආදරණීය ගුරුතුමන්ගේ ජ්‍යෙෂ්ඨ ගෝල රත්නයක් ප්‍රවීණ නර්තන ශිල්පිය මහත්මයෙක් ඒ වගේම ඒ ශාස්ත්‍රෝදය කලායතනයේ උපගුරුතුමෙක් විදිහට කටයුතු කරනවා මෙතුමා සබරගමු පළාත් සභාවේ තමයි මෙතුමා ඒ නිලධාරියෙක් විදිහට සබරගමු පළාත් සභාවේ තමයි මෙතුමා සේවය කරන්නේ අසේල මහත්මයා මේ කටයුතු වලට බොහොම හයියක් වෙන අසේල මහත්මයා බොහොම ගෞරවයෙන් මානවීය අවස්ථාවේදී හඳුන්වලා දෙනවා ඊළඟට ධනුෂ්ක මහත්මයා මේ ඒ නම ටිකක් හුරු නෑ එනම් අපි දන්න නමෙන් කියන්න බින්දු මහත්මයා ප්‍රවීණ මේ නර්තන ශිල්පිය මහත්මයෙක් නිවිතිගල ප්‍රදේශයේ අපි බොහොම අපිත් එක්ක එකට කටයුතු කරන නිවිතිගල ප්‍රදේශේ ඉඳන් අද ශාලික මහත්මයාට හයියක් වෙන්න පැමිණලා ඉන්න බින්දු මහත්මයා බොහොම ගෞරවයෙන් මම හඳුන්වලා දෙනවා ඊළඟට ඉරේෂ් මහත්මයා ඔයගොල්ලෝ දැක්කනේ මේ පැත්තටයි මේගොල්ලන්ට දෙපැත්තක් නෑ හැම පැත්තටම ගහනවා රත්නපුරේට තියෙන බොහොම අඩු සම්පත් ප්‍රමාණයක් දෙතුන් දෙනා ඉන්නේ අතරේ ඒ පිණුම් ගහන්න උපන් තියෙන ප්‍රවීණ නර්තන ශිල්පිය මහත්මිය ඉරේෂ් මහත්මයා එතුමාත් හඳුන්වලා දෙනවා ඊළඟට මේ පැත්තෙන් පටන් ගන්න ධනුෂ්ක මහත්මයා තවත් ධනුෂ්ක කෙනෙක් මෙතුමා උඩකන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට තමයි ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරන ඒත් අපේ මලනුවන් කෙනෙක් අපේ ආදරණීය ගුරුතුමාගේ ගෝල රත්නයක් තමයි ධනුෂ්ක මහත්මයා ප්‍රවීණ නර්තන ශිල්පිය මහත්මයෙක් ඊළඟට එතුමා හඳුන්වලා දෙන එකට චමින්ද මහත්මයා මෙතුමා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණගල ප්‍රධානියා විදිහට කටයුතු කරලා දැන් කතරගම ප්‍රදේශයේ තමයි රාජකාරී කටයුතු කරන්නේ ප්‍රවීණ නර්තන ශිල්පියෙකුට සබරගමු දිගම එතකොට මෙතුමා මේ මංගුවනේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කීප දෙනෙක් ඉන්නවනේ කියලා ඒ ඔක්කොටම ලොකු මහත්මෙක් අපිට අත තියන්න අපිට ළඟ වෙන්න බෑ අද ගැටුම් ඇඳුමක් ඇඳගෙන හිටියට වෘත්තියට ගියාම බොහොම ගාම්භීර විදිහට ඇඳගෙන ඉන්න නිලධාරී මහත්මෙක් චමින්ද මහත්මයා එතුමාත් බොහොම ගෞරවයෙන් හඳුන්වලා දෙනවා ඊළඟට චාමින්ද මහත්මයා සමාවෙන්න ඕනේ අඳුරලා දෙන්න පරක් වුණා පොඩ්ඩක්. ගමට ආපුවම ගම්මාන දෙයියන්ගෙන් අවසර ගන්න ඕනේ කියනෝනේ. මට සමාවෙන්න මට ඒක පොඩ්ඩක් අමතක වුණා. මේ ශාලික චමින්ද දෙන්නම එකට ගිහිල්ලා අපි ආදරණීය ගුරුතුමන්ගේ ශිල්ප හදාරපුවේ ප්‍රවීණ නර්තන ශිල්පියෙක් හොඳ සංවිධාන ශක්තියක් තියෙන දැනට ලියතඹරා තෝරා ආයතනයේ ඒ කලමනාකාර කටයුතු කරන නමට ලියතඹරා කියලා අයිතිකාරයෙක් ඉන්නවා. හැබැයි මේ කලමනාකාරීත්වයේ කටයුතු කරගෙන යන්නේ මේ චමින්ද මහත්මයා අචාමිත මහත්මයා මේ අලුත්වර ප්‍රදේශයට වටිනා සම්පත ඒක කියලා නිම කරන්න බෑ. කොතනට ගියත් ලස්සනට ඇඳගෙන මේ කටයුතුට ලොකු හයියක් දෙන මුදල් බලාපොරොත්තුවෙන් නොවිච්ච අලුත්වරට ඉතියනම් මෙච්චර කාලයකට මේ වර්තමාන පරපුරේ ඉදී ඔය දෙපළ විතරයි. ඊට පස්සේ මේ මෑතක මේ විහාරස්ථානයේම අලෙලි බහැපු තව කෙනෙක් බිම්සර මේ ගමේම බිම්සර පුතා ඉන්නවා යත් මම මේ අස්තරෝම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතකොට ওই ශිල්පීන් තුන් දෙනාම අලුත්වරට තුන් දෙනා ඉන්නේ තුන් දෙනාම අපේ. දැන් නම් ශාලික මහත්මයා ජයග්‍රී මහත්මයා දෙන්නත් එක්ක කියලා ගොඩාක් හදනවා. ශිල්පී එතකොට මෙච්චර කාලයකට හිටියේ ඒ දෙන්න බොහොම ගෞරවයෙන් හඳුන්වලා දෙනවා. ඊළඟට ප්‍රදීප් මහත්මයා හොඳට ලස්සනට ගායනා කරන්න පුළුවන්. හොඳ ලස්සන කටහඬක්. තව කටහඬවල් දිනා ඉන්නවා මෙතන. ප්‍රදීප් මහත්මයා බොහොම ගෞරවයෙන් හඳුන්වලා දෙනවා. මෙතුමා තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරගෙන මේ නර්තන කලාව එකට තියලා එකටත් ඉස්සරහින් තව ව්‍යාපාරිකුත් කරගෙන තමන්ගේම කියලා ව්‍යාපාරික කටයුත්තක් කරගෙන ඔය ගෑනු ළමයින්ටම ලස්සන වෙන්න එක එක જાති යනවා. හරි සුවඳ ගහන જાති. සිකුල් සබා. සබා කම්පැනියක් එතුමාගේ තියෙනවා. ඒක එතුමාගේමයි. එතකොට දැන් කවුරුත් හිතන්නේ නැහැ නේද? මේ සුදු පාට රෙද්දක් ඇඳගෙන රතු පාට පටින් වෙලාගෙන ඔළුවේ රෙද්දක් ඇඳ ගහගෙන ඔක්කොම නටනවා වගේ ඉතිවිලි අර පරණ කාලේ විතක් කාලා ඉන්න ගුරුනාන් දෙනවා වගේ ඔක්කොම දැන් නේද? හැබැයි මේ කවුරුත් එහෙම නැහැ. ඉතින් එතුමා
අපි බයිසිකලේ යන්නේ එතුමා කාර් එකේ යන්නේ වැඩවලට. ඉතින් හොඳ නාට්‍ය ශිල්පියෙක්, ගායන ශිල්පී හැකියාවක් තියෙන මහත්මයෙක් එතුමා බොහොම ගෞරවයෙන් හඳුන්වලා දෙනවා. ඊළඟට රංගිත මහත්මයා අපේ රංජිත් කුලරත්න රත්නපුරේ ආදරණීය අදුරුතුමාගේ පුත්‍ර රත්නය තමයි රංගිත මහත්මයා. මෙතුමාත් බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේ බුදුමුන්නාන්සේලාට හඳුන්වා දෙනවා. එතුමා මම කියන්නේ පිටුම් ගහන්න කීප දෙනා ඉන්නේ කියලා බොහොම අතලොස්සයි. ඒ අතරින් ප්‍රවීණෙක් තමයි මෙතුමා. එතකොට මේ මම ඔයගොල්ලන්ට හඳුන්වලා දුන්නේ අද මේ අදුරුතුමාලා විදිහට කටයුතු කරන ශිල්පී මහත්මයා. තව පිරිසක් ඉන්නවා විශේෂයෙන් සිහිපත් කරනෝනේ අපේ පද්මසිරි මහත්මයා දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් නම් ඉන්නවද දන්නේ නැහැ. ප්‍රවීණ ගැටබෙර වාදන ශිල්පියෙක් අපේ ජ්‍යෙෂ්ඨයෙක්. එතුමාත් බොහොම ගෞරවයෙන් හඳුන්වලා දෙනවා. ඊළඟට අපිත් එක්කම මේ වෘත්තිය කරන අපිත් එක්කම මේ කටයුතු කරන ඕගොල්ලෝ දන්නවා මම නම කිව්වට ලස්සන කටහඬක් තියෙනවා. පෞද්ගලික දවස් කීපෙම ආවා. සරඹ කලායතනයේ ආදරණීය කලායතනාධිපතිතුමා උඩරට සබරගමු නර්තන දෙකේම විශේෂයෙන්ම බලි ශාන්ති කර්මවල අද ඉන්න ප්‍රවීණෙක් උඩරට සබරගමු. දන්නවනේ අද පොඩ්ඩක් ඇදුම හරියට ඉන්න හැංගිලා ඉන්න. හෙට උදේට ලස්සන නේද? සරඹ කලායතනයේ කලායතනාධිපතිතුමා ඉන්න මහත්මයා එතකොට එතුමාට හඳුන්වලා දෙනවා. ඊළඟට ඌරගල සාක්‍ය සිංහ කලායතනයේ අපේ අමුර කලා ශිල්පී කීප දෙනෙක් පැමිණලා ඉන්නවා. මම නම් කියන්නේ කල වේලාව යන නිසා එතුමාලා බලංගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්පී මහත්තුරු කීප දෙනෙක් එතුමාලා මගේ මොරාල සිසිකින කලායතනයේ ශිල්පී කීප දෙනෙකුත් මෙතන ඉන්නවා. එතුමාලා ඊට පස්සේ අපේ අජිත් නිසාන්ත ආදරණීය ගුරුතුමන්ගේ ජ්‍යෙෂ්ඨ ගෞරවඥයා තරුණ මහත්මයා මෙතුමාත් බොහොම ගෞරවයෙන් හඳුන්වලා දෙනවා. තව අපේ අජිත් නිසාන්ත ගුරුතුමාගේ ජ්‍යෙෂ්ඨ ගෝලයෝ කීප දෙනෙකු මෙතන හිටියා. ඒ හැමෝමත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා ගමන් චුට්ටක් කතා කරනවා ඔයාගේ ආදරණීය ගුරුතුමන් සහ ගුරුතුමිය ගැන. අර ගම්මානයේ කවුරු කරගත්තේ නැහැ වගේ තමයි නේද? ඉතින් ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ ඒකම තව කෙනෙක්ගේ කවදර ගන්න බැරුණා. අපි ඉස්සෙල්ලා මෙතන නටනකොට මම විතරක් ජග්ග කෙනෙක් හිටියනේ අපිට ලයිට් එකක් දාගෙන ඉන්න පොඩි පොල්ලේ. කවුරුවත් දැක්කේ නැහැ නේද? මම විතරයි දැක්කේ පුංචි පුතේ කරාතර ඉන්න පුතා. පුතා ඔයාලා ඇහෙනවද? නේද? ඔයාලා විතරයි අපිට ලයිට් දාගෙන ඉන්නේ නටනකොට අර මම දැක්කේ වඩුවා නේද? එතකොට මේ මම ආදරණීය දෙමව්පියන්ට කියන්නේ මේ හඳුන්වලා දීපු ශිල්පී මේ අදුරුතුමන්ලා මේ ජීවිතේ ගොඩනගාගෙන තියෙන්නේ මේ නර්තන කලාව තුලින්. ආදරණීය අම්මේ තාත්තේ මේක කරන්න වාලේ කරන්න එපා. මේක සෑහෙන වටිනා වෘත්තියක් කලාව. එතකොට මේ ශාන්තික මහත්මයා මේ රැකියාවට අමතරව තමයි මේ කලායතනය පවත්වාගෙන යන්නේ. මේ ජයංගනී මහත්මිය මේ තමගේ රැකියාවට අමතරව බොහොම කැපකිරීම කරලා තමයි මේක කරන්න ලේසි නෑ. හැමෝට ඕගොල්ලන්ට මෙච්චර මේ දවස් ටිකේ බොහොම මහන්සිය. ඒ නිසා මේ කටයුත්ත කරන්න ඕගොල්ලන් මහන්සි වෙනවට වඩා 1000 ගුණයක් මේ සදා මහන්සි වෙන මගේ කලාවේ මංගල කරන්න කියලා මට විශාල රැඳිලා තමයි නවතුනේ. හරි. එතකොට ඒ වගේ ලොකු පීඩනයක් තියෙනවා මේක කරන්නේ. ඒ ලොකු කැපකිරීමක් කරනවා. ඒකට සාධාරණයක් ඔය දෙමව්පියෝ දරුවෝ කරන්න ඕන. සාධාරණයක් කියන්නේ මිල මුදල් වලින් නෙමෙයි. ඕගොල්ලෝ පුතේ කවදාද හොඳ දැනක හොඳ රැකියාවක්. හොඳට යහපත් දරුවෝ විදිහට මේ සමාජයේ ඉන්නවා දැක්කොත් මේ දෙන්නට තියෙන ආඩම්බරයේ ගෞරවය එච්චරයි. ඔක්කොම ඇවිල්ලා නමක් කියාගෙන යනවා. මගේ නම අන්තිමට තියාගෙන ඉන්නේ අමතක වෙලා නැහැ ජීවිතේ නම. මේ එතකොට මේ වගේ වටිනා කලාවක් මේක කරනකොට දරිස් දෙක කියලා වදින්න පුළුවන් ධර්මයේ ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඔයාගේ ගෙදර දරුවෝ 3 දෙනෙක් ඉන්නවනම් ඒ දරුවෝ 3 දෙනාගේ ගෙදරට එන නෑදෑයට පන්සලේ හාමුදුරුවන්ට අම්මට තාත්තට දඩ ගහලා වදින්න පුළුවන්. දරුවෝ මේ වෙන්නේ මේ කලාව තුලින් තමයි. ඒකට මුල් අත්වාරක් දැම්ම මේ ආදරණීය ගුරු දෙපළ. ජීවිතේ කවදාකවත් අමතක කරන්න එපා. අවුරුද්දකට එක සැරයක් හරි ගිහින් මේ කලාව ඇත්තටම දැනගන්න. ඒ යුතුයම ඉටු කරන්න. ඉතින් එහෙම කියලා ගමන් මේ ශිල්පීන් හඳුන්වලා දීලා අවසානයේදී මම ඉදිරියට ඉතුරු කරගත්තා. එයාගේ නම ඕගොල්ලෝම කියනවා. ශාලික මහත්මයා ඉන්නවා, ජයංගනී මහත්මිය ඉන්නවා. ඊට එහා පැත්තේ තව කෙනෙක් ඉන්නවා. අපේ ආදරණීය ගුරුතුමා
එතුමන්ගේ නෝන මහත්මිය පිරිද. ඕගොල්ලෝ හැමෝම හෙට උදේ නටයි. ඒගොල්ලන්ට ලස්සන ඇඳුමක් නිදි වරාගෙන මැරුවේ ඒ නෙළුම් මහත්මිය. නෙළුම් ක්‍රියේෂන් අධිපතිතුමිය තමයි වෙන්නේ. ඔයගලන්ට ලස්සනට ටී-ෂර්ට් එක පුහුණු වීම ඇඳුම් කට්ටලයක් හෙට උදේ නටන්න ඇඳුමක් මැරුවේ ඕකේ බොත්තමක් ගානේ ස්ටෝන් එකක් ගානේ ඔය නූලක් ගානේ ඔයගොල්ලෝ මහපු ඔය ඇඳුමේ තියෙන හැම නූල් පොටක් ගානේ මල්ලලා තියෙන ඇඳුමිය. සහ ඒක පැත්තකින් තියමුකෝ එතුමාගේ ව්‍යාපාරික කටයුතු කරන්නේ ඔය හැමෝම නටන්න මේ ආදරණීය ගුරුතුමාට හයියක් වෙන්නේ එතුමිය තමයි. ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න ගිහිල්ලා නැත්නම් එදත් එතුමියට කන්න තියෙන බත් ටික හරි දෙනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ ගුරුතුමියත් එහෙම කරනවා දවසකට. බඩගින්න ඉඳලා හරි කරනවා එහෙමයි. මේ දෙමව්පියන්ට මේ දෙවෙනි අම්මයි තාත්තයි ඕගොල්ලන්ගේ පුතේ. මම ඊට වඩා කියන්නේ මේ දෙවෙනි අම්මයි තාත්තයි ආදරණීය අපේ නෙළුම් මහත්මිය හඳුන්වලා දෙන්න. මේ කලාව ඉදිරියට කරගෙන යන්න මේ දඟලන්නේ දැන් මට වෙලාව ගත්තා වැඩි කියලා එහාට ගන්න. ඒත් මම මෙතකින් නවතිනවා. ඕගොල්ලෝ හෙට මේ කලාව සප්ත මහා සාගරේ තරම් ගැඹුරු කලාවක් මේකේ පෙරලටදී හෙට ගිහිලා පෙරලේ ඉඳලා ඒ මොහොත දිහා බලා ඉන්නවා විතරයි නැත්නම් මේක ඉගෙනගෙන ඉවර නෑ. හෙට ඉඳන් අලුත් වර එහෙම නැත්නම් මේ පළාත හැමතැනම කලායතන බිහි කරන්න තරම් ඕගොල්ලෝ දැනුවත් නෑ කියලා මතක තියාගන්න. හෙටින් පස්සේ මේ කලායතනයේ සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්න කියලා ප්‍රාර්ථනා කරමින් ජයාංගනී නෘත්‍ය කලායතනයේ සිසිකිරණ රංගායතනයේ සුබපැතුම් කරමින් සමන් දෙවියන්ගේ පිහිට සියලු දෙනාට ප්‍රාර්ථනා කරමින් නියැලෙනවා. සියලු දෙනාට ස්තුතියි. අපි දැන් චාරිත්‍රාක් කරමු.
Abang mau kalau kita boleh kali, kalau kita boleh kali,